ටට්ටටා මේක ලෑම් මාස්ටර් එක. ඔයාලා මේක දැකලත් ඇති. ඒක මාත් වැඩි එකපාරක් වෙයි තමයි දැකලා තියෙන්නේ මේක. මේ RC ලෑම් මාස්ටර් එක. ඔයාලා මේක සයිස් එක හිතාගත්ත හැකි කොච්චරද කියලා. මේ අත් දෙකේ මේකත් සයිස් එකත් එක්ක. ඔයගොල්ලෝ මේකත් එක්ක මොනවද තියෙන්නේ? RC රිමෝට් එකේ තියෙනවා. ඊට පස්සේ මේකට ඇක්සසරිස් වගේ හම්බ වෙනවා. රිචාර්ජබල් බැටරි තියෙනවා. තව හම්බ වෙනවා මේ වගේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ බැටරි charge කරන USB කේබල් එක හම්බ වෙනවා. තව මේ බැටරි කෑල්ල දෙකක් තියෙන රිමෝට් එක. මේක පැත්තකින් තියලා ලෑම් මාස්ටර් එක කොහොමද මේ RC එකේ තියෙන විශේෂතා කියලා. මේක ඇත්තටම ඇත්තක විදිහටම තමයි මේක හදලා තියෙන්නේ. මේක කිව්වොත් මෙතන මේ රබර් ටයර් තියෙන්නේ. මම ඔයාලට සාමාන්‍ය තේන විදිහට කියන්නම්. ලොකු බර වචන නැතුව මේ. අවුරුත් අපි දැන් ආට් සෙල්ලම් බඩුවන්නේ මේක. පිටිපස්සේ ටේල් එකේ තියෙනවා වහල තියෙන එක ගලවන්න පුළුවන්. රිමූව් කරන්න පුළුවන්. මෙලින් හැර වෙනවා. ඊට පස්සේ මේ කරකවන කෑල්ල තියෙන එක මේ ලස්සන තියෙන එක. මේ වගේ මෝටරේ කැරගෙන එක බෙල්ට් එකක ඇත්ත එක වගේ වැඩ කරන එකක් තියෙනවා. ඒක වැඩ කරනවා. තව මේකේ තියෙන්නේ මේ හැන්ඩල් ග්‍රිප් තේරම ටික නියම් ඩමි එක විදිහට තියෙනවා. ඒක වැඩ කරන්නේ ඒක ඇත්ත විදිහටම තියෙනවා. තව මේකේ දුනු තියෙනවා. සොකට් ෂෝපර් තියෙනවා. ඒක තියෙනවා. මෙන්න මේ සීට් එක තමයි බැටරි දාන්න තියෙන්නේ මේ. බැටරි මෙතන තමයි දාන්න තියෙන්නේ. ඊපස්සේ මෙතන ලයිට් එකක් තියෙනවා. තව මේක විශේෂ එකක් තියෙනවා. මේකට වතුර දාන්න පුළුවන්. මෙතන වතුර දාලා රිමෝට් එකෙන් අපිට ඕන් කරාට පස්සේ දුම ඒ කියන්නේ ස්ටාර්ට් කරද්දි දුම වගේ උමාල යනවා මේ ටැක් ලෑම් මාස්ටර් එක. මේක ඉතින් ඇත්තම එකක් වගේ තමයි හදලා තියෙන්නේ ඒක. මේක මිලත් අඩුයි. සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මේ දුනු එහෙම ඇත්ත එක වගේ වැඩ කරනවා. තව මේක පුළුවන් මේවා අරින්න. මොකද ලේසියෙන් තේරෙන විදිහට තමයි මේ කියන්නේ. තෙන්න දාගෙන මේක මෙතන දාගත්තා පස්සේ මේ ඇත්තට වගේ මේක ඇදෙනවා නේ. දැන් මේක ඕන දෙයක් පටවගෙන ගෙනියන්නත් පුළුවන්. ඒ දුනුක් තියෙනවා බර අදින්නත් පුළුවන්. හරි ගයිස් අපි දැන් බලමු මේකේ කොහොමද බැටරියක් දාලා වැඩ කරද්දී කොහොමද මේ වාහනේ රිමෝට් එකෙන් සෙල්ලම් කරලා. හරි අපි දැන් මුලින්ම මේකට බැටරිය හයි කරගමු. මේක ලේසි බැටරි මේක ඇතුළේ රිචාර්ජබල් බැටරි එකක් තියෙන්නේ. අපිට මේක රිප්ලේස් කරගන්න පුළුවන් කාලයක් යද්දි මේක charge වෙන්නේ නැතුනහම මේක මෙතන සෙට් කරලා තද ගන්න තියෙනවා. හරියට සෙට් වුණාට පස්සේ මේ සීට් එක තමයි සෙට් වෙනවා. අදිස්සියට මං කළාට හිමින් කරන්න. මේව පොඩි කෑලි තියෙන ටක් ගාලා කඩලා යනවා. හරි. ඒක හරි. ඊට පස්සේ එතන වහලේ තියෙනවා. ඒවත් ලේසි සෙට් කරන්න මේ මෙතන කෑලි වලට මේක දාගන්න තියෙන්නේ. ඒකත් පරිස්සම කරන්න නැත්නම් අස්සර කඩලා යනවා. හරි.
ඒක හරි. ඊපස්සේ අපි රිමෝට් එකේ බැටරි එක දාගමු. ඒක තමයි මේ ගන්න තියෙනවා බැටරි එක දින තියෙනවා. ඔයාලට තියෙන සෙල්ලම් බොරු කමෙන්ට් එකක් දාන්න. මං ගාව සෙල්ලම් බොරු වගේ තියෙන අපි ඒවත් හෙකින් එක බලමු ඉස්සරහට. channel එක මගේ follow කරලා තියාගන්න සජී බට් එක. මගේ RC විතරක් නෙමෙයි හැමදේම මම ඔයාලට පෙන්නනවා. ගමනක් ගියත් වැදගත් දෙයක් වුණත් මම ඔයාලට ඒක වීඩියෝ එකෙන් කියලා දෙනවා. හරි. මේ ටික හරි. ඊට පස්සේ මේකට වතුර ටිකක් දාන්න ඕනේ. මේකට මම ඉන්ජෙක්ෂන් එකක් පාවිච්චි කරලා පොඩි කෑල්ලක් එනවා. ඒක නැතුව මේක ලේසි. ඉන්ජෙක්ෂන් එකට අරන් වතුර ටිකක් මෙහෙම දාන්න තියෙනවා. හරි. ඒකත් ඇති වතුර ටිකක් දාන්න නැත්නම් ඒ වතුර එළියට එනවා. හරි. හරි. දැන් අපි මේක ඕන් කරමු. මෙතන මේක චූට්ටක් දැන් යටි මේම ඕන් කරන්න. මං හිතියම හරි ඕන් වුණා. දැන් මේ ඕන් වුණාට පස්සේ බලනකොට මෙන්න මේ ලයිට් එක නිවි පත් වෙනවා. ඒකෙන් තමයි ඕන් මේ යට බටන් එකක් තියෙනවා මේ. වැඩිම උස්සන්න නැත්නම් වතුර වැටෙන හින්දා. මෙතන තියෙන පොඩි බටන් එක. ඊට පස්සේ මේක පැත්තෙන් තියෙන රිමෝට් එකේ මෙතන ස්ටාර්ට් කියලා බටන් එකක් තියෙනවා. පේනත් ඒක ප්‍රෙස් කරන්න. ස්ටාර්ට් වෙනවා. ඇත්තනේ. හරි අපි රිමෝට් එක පිටම මේ ටික බලාගමු. මෙතන තියෙන ස්ප්‍රේ බටන් එක මේකේ ඌවා මේක නවතින ස්ප්‍රේ කරන එක. ආයෙවා මේක ස්ප්‍රේ වෙනවා. මෙතන තියෙන වොලියම් ලයිටින් එක එකපාරක් පුෂ් කරාම සවුන්ඩ් එක ඕෆ් වෙනවා. ඊට පස්සේ අපි හිතුව මේකේ ලයිට් එකත් ඕෆ් කරන්න ඕන නම් මේක ඔබ ක්ලික් කරන් ඉන්න ඕන. ඔබ හරි මේ 10 ගියම ලයිට් එක ඕන් වෙනවා. ආයෙක පාරක් ගියම ස්ටාර්ට් වෙනවා. ඒ ස්ටාර්ට් වීමට මෙන්න මේ ප්‍රෙෂර් එකත් වෙනස් වෙනවා. හරි. මේ තියෙන්නේ මෙන්න මේ ට්‍රිම් එක හදන එක තියෙන ඒ කියන්නේ බැලන්ස් කරගන්න එක. මේ තියෙන ඇක්සලරේටර් ස්පීඩ් එක. හරි මේක අඩුවෙන් දීලා අපි මේ ඉස්සල්ලාම යවල බලමු. කොහොමද කියලා. වැඩිම කරලා දීලා කරුවොත් හයි ස්පීඩ් යනවා ඒක. මේ ගාන බහරවන්නේ සාමාන්‍ය සෙල්ලම් බඩු වගේ නේ මේක අර ස්ටින් වීල් එකත් ඒ හැම එසෙන්සිටි විදිහටම තියෙනවා. RC එක මේ යන්න පුළුවන් අපිට. තව එකක් තියෙන මේ තේර උස්සන්න පුළුවන්. ඒක සද්ද වෙනස් වෙනවා අපිට. එතන තමයි ස්පීකර් එක තියෙන්නේ. හරි. දෙන්නක් දාගන්න පුළුවන්. මේකේ තව වීඩියෝ එකක් මේ වීඩියෝ එකම දාන්නම් එළියේ පොඩි වෙලාවක් සෙල්ලම් කරපු එක. මම ස්ටාර්ට් කරලා පෙන්නන්නම් මේක. හොඳ මේක බනවා. හරි. දැක්කද? නිකන් ඉන්නලාදී මේක සෙල්ලම් කරගෙන ඉන්න පුළුවන්. මේ සාමාන්‍ය පොඩිම ළමයි බබාගෙන මේ හදලා ගියන්නේ. අපි වගේ සෙල්ලම් කරන හදුව තමයි මේ තියෙන්නේ. අවුත් මේ රාසයි මම වගේ ඔයාලා තියෙන මේක තරම් මම කියන්නේ සෙල්ලම් කරන්නේ. කාලේ ගිහිල්ලා මේ වර්ගන කරන්නේ කැමති කාලේ තරම් සෙල්ලම් කරන්න ගියන්නේ. ගෙදරට ගියාම කියලා වැඩි ගාන ගත්තා ගෙදරට අඩු ගානක් නෙවෙන්නේ ඒ විදිහ තමයි ඒ පාවිච්චි කරන්නේ එන්නේ. හරි දැන් මම කිව්වේ ඉස්සර. මේ සාමාන්‍ය
ලොකු බරක් මේකේ අදින්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්න මම කොච්චරක් අදින්න පුළුවන්ද කියලා. මෙන්න මං ගෙනාවා සෙලෝ ටේප් තියෙන අදත් මේ සෙලෝ ටේප් ගන්න මේකක් තියෙනවා මේ ටූල් එක. ඒක සෑහෙන බරයි සාමාන්‍යයෙන් කිලෝ එකකට කිට්ටු වෙන්න වගේ. මේක තිබ්බහම මේ සාමාන්‍යයෙන් තියෙන මෙහෙම වහන්න තියෙන්නේ. මේ ඉතිස් කරන්නේ දුණු වලින් පාත් වෙනවා මේ ගාන. අපි වුණත් මේ සෙල්ලම් බොඩුවක් ගන්න මේ වල ටයර් කැරගෙන ඇති මේ ෂොකට් සෝපේ ඉස්සෙන හැටි ඒක බලන්නනේ. ඒක අපේ වෙනම ආසාවක් නේ ආතල්ල ගන්න. ඒකට තමයි ඉතින් මාත් මේව ගන්න. දැන් මේ දුණු වලින් මේ ගාන ඇඩ්ජස්ට් වෙන හැටි රබර් ටයර් හින්දා ගාන ග්‍රිප් එක ගල්ලා ගානට බලුව මේ ගැවල ස්ටාර්ට් කරලා. ඕම් බලන්න දැන් මේක හරි ඒක යනවා මේක මම මේ ලොක් කරලා නැහැ. ඒකින්ද ගිය ගාමේ ගැරෙනවා. එතකොට පෙරදෙන්න පුළුවන්. ගානට ගන මම හිතන්නේ මේක මෝටර් දෙකක් වලින් තමයි අරගන්නේ. හැරෙන්න එකක් තියෙනවා, ඉස්සරහට යන එකක් තියෙනවා. ඒත් ඒක වගේම මේ විදිහට මේක හදලා තියෙනවා. මෙතන මේව ටී කරගෙන අනික මේකේ මෝටර් පිටිපස්සෙත් වීල් කරගෙන ෆෝවිල් තියෙන්නේ මේක. හරි. පිටිපස්සෙත් කරගෙන මේ අතක් පිටින් වගේ යවල බලු. ස්මූත් වෙනවා ඒක. මේක තමයි දැන් මට මේ කියන්න ඕන වලට. මේ සාමාන්‍ය සිංහලෙන් කියන්නේ සාමාන්‍ය ඒ තුනක් තේරුම් ගන්න මම වලට කිව්වේ මේ සෙල්ලම් බඩු ඉස්සරදී. මේ ලොකුවට මොකුත් නෑ මේක. සාමාන්‍ය මොකක්ද තියෙනවා ඒ විදිහට තමයි මේ දුවන්නේ. normal RC වගේ වුණාට මේක normal සෙල්ලම් බඩු වලදී මේවා ඇඩ්වාන්ස්. ඒක ඔයාලා ගත්තාම අනිවාර්යයෙන් ගන්න කියලා කියන්නේ මේකත් අර අනිවාර්යයෙන් සෙල්ලම් කරනවා. කවුරුත් මොන කොල්ලෙක් මේකට කැමති මේ මාත්මයේදී කවදාද ගන්නවම කියන මේ දීන්දර තමයි අර මේ ඔයාලට එක පෙන්නන්නේ මගේ අද්දේදී. මම මෙහෙ දීලි කියලා සුද්ධ වෙලා අස්තර තියන්නේ මේ වෙනම ඉතින් ආසවල් ඒවා. ඉතින් අතර වෙන වීඩියෝ එක මම නවත්තනවා. ඔයාලත් මගේ සතිපට්ට page එක follow එකක් දාලා තියාගන්න. තව ඉස්සරහට අලුත් දේවල් ඔයාලට එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් guys මම අද නවතිනවා. කට්ටියකින් ජය වේවා.